අදත් මතක ගොන්නක් පිරුණු ලස්සන දවසක්. මේ අපේ අනුරාධපුර චාරිකාවේ දෙවැනි දවස. ඉතින් අපි ඊට පස්සේ මේ පේන්නේ ඔයාලට ලෝවා මහපාය. මේක කලින් නවමහල් ප්‍රාසාදයක්ලු. දැන් නම් ඉතුරු වෙලා තියෙන්නේ මේකේ නටබුන් විතරයි. අපිට ඇත්තටම පයින් යනකොට මේ ඔක්කොම දැක බලා ගන්න පුළුවන්. නිවි හැනෙහිල්ලේ නැවතිලා මේවා වීඩියෝ කරගෙන ඊට පස්සේ මේවයින් දෙයක් ඉගෙනගෙන යන්න පුළුවන්. ඔන්න ඉතින් මේ ඈතින් පේන්නේ තූපාරාමය. අපි මේ තූපාරාමයට යන්න තමයි මේ හදන්නේ. පේනවනේ අවට වටපිටාව හරිම ලස්සනයි. කොළ පාට, තන පිට්ටෙනිය, විශාල ගස් ඇත්තටම දකින්නකොට මනසට ගොඩාක් සහනයක් දැනෙනවා. ඇත්තටම අපේ සබාදහම කියන්නේ අපිට ලැබුණ දිව්‍ය ඖෂධයක් වගේ. මේ තියෙන ත්‍රුවන්වැලි සෑයේ එක්තරා කොටසක්. මේ හරිය සෙනග හිටියේ නැහැ. මං ඉතින් බලන්න පොඩ්ඩක් වීඩියෝ කරගත්තා. ඇත්තටම මට මේක බලද්දිත් ගොඩාක් සතුටුයි. ඇත්තටම මේ වගේ ස්ථාන ලංකාවෙන් තියෙන එක ගැන අපි ගොඩාක් සතුටු වෙන්න ඕන. මනුෂ්‍ය ලෝකේ තියෙන හොඳම ස්ථානයක් තමයි මේ රුවන්වැලි සෑය කියලා කියන්නේ. ඉතින් ඔන්න අපිට මේව ඇවිදලා බඩගින්නකුත් ආවා. මේ තමයි හෙළ බොජුන්හල කියන්නේ. ඇත්තටම මේකේ කෑම හරිම රසයි. එයාලා එවලනේ ඒව හදලා දෙන්නේ. ඉතින් හස්බන්ඩ් නම් ගත්තා රයිස් ඇන් කරි. අපි බබල තුන්දෙනාට ගත්තා ෆ්‍රයිඩ් රයිස් ගත්තා. ඇත්තටම හරිම රසට තිබුණේ ඒවා. ඊට පස්සේ තව පැටිස් ගත්තා, රෝල්ස් ගත්තා, රොටි වගේක් ගත්තා. ඉතින් ගොඩාක් කෑම අරගෙන කෑවා. ඉතින් මේ තියෙන ජූස් එක ඇත්තටම හරිම රසයි. මේක පපාය ජූස් එකක්. අපි එකයි ගත්තේ. ඒ වුණාට එක බීලා බලනකොට මාරම රසක් තිබුණා. ඊට පස්සේ අපි තව දෙකක් ඕඩර් කළා. ඒ දෙකත් ගත්තා. දැන් ඉතින් මේ හස්බන්ඩ්නුයි බඩගිනි වෙලා ඉන්නේ. අපි දෙන්න මේ කන්න තමයි හදන්නේ. ඇත්තට මෙතන කෑම ගොඩක් හොඳයි, පිරිසිදුයි. හොඳ පිළිවෙලකට එයාලා හදලා දෙනවා. රසකාරක හැම මොනවත් දාන්නේ නැහැ. ඉතින් ඔන්න අපි ඒක කාලිවර වෙලා ඔන්න අපි දැන් ආවේ ජේතවනය බලන්න. මේක තමයි අතුරුලින්ද කියලා කියන්නේ. ඇත්තටම මේ පරිසරයේ මාරම ලස්සනයි. මේ පේනවට වඩා ඇස් දෙකෙන් දකිනකොට පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. අපි ඉතින් මේවා පයින්ම ඇවිදින්න තමයි ආවේ. අපි වාහනයක්වත් අරගෙන ආවේ නැහැ. මොකද අපිට ඕන වුණා මේ සැරේ මේවා පයින්ම ගිහිල්ලා දැක බලා ගන්න හැම තැනකටම යන්න පුළුවන් නේ. මේ බලන්න මේ වගේ තැන් මාරම ලස්සනයි. මේ තියෙන්නේ ජේතවන විහාරය. මට නම් ගොඩාක් මාස් හිතුනේ මේකේ තියෙන පරිසරයට. ඇත්තටම අද මෙතන සෙනග නම් ගොඩක් හිටියේ නැහැ. ඒක නිසා අපිට නිවි සැනසෙල්ලේ හොඳට දැක බලා ගන්න පුළුවන් වුණා. මේ වගේ තැන්වලට යනකොට අපි දැනගන්න ඕන මේවා පිරිසිදුව තියාගන්න, ජරා කරන්නේ නැතුව, වැඩිපුර අල්ලන්නේ නැතුව මේවා හොඳට පරිස්සම් කරගන්න අපි දැනගන්න ඕන. ඇත්තටම යනකොට ලස්සන තැන් ටිකක් තිබුණා. ඉතින් මේ අපේ බබලටත් හිතා ගන්න බෑ
එයාලා බලනවා මේව කොහොමද හදලා තියෙන්නේ. එහෙම කියලා අපි දැන් මේවා තැන්වල නැවතිලා ෆොටෝස් අරගෙන ටිකක් නිවිහැනහිල්ල ඉඳලා හොඳට බලාගත්තා ජේතවන විහාරයේ විස්තර. ඇත්තටම ශ්‍රී ලංකාවේ තියෙන මේ වගේ ස්ථාන බලන්න යන්න ඔයාලත් මිස් කරගන්න එපා. ඇත්තටම හරි වටිනවා මේ වගේ තැන්. දරුවන්ට බලන්න දෙන්න අපිට උනත් ගිහිල්ලා දැක බලා ගන්න හරි වටිනවා. මේ තියෙන්නේ විශාල ප්‍රදේශයක් ජේතවනයේ තියෙන. මේක තමයි ඇතුල් වීම. බලන්නකො කොච්චර විශාලද මේ චෛත්‍ය කියලා. මට නම් පුදුමත් හිතෙනවා. දැන් ඉන්න පාලකයන්ට මේ වගේ චෛත්‍යයක් ගොඩනගා ගන්න හිතන්නවත් බැහැ. මොකද ඒ කාලේ අති දුෂ්කරව තිබුණු කාලයක්. පහසුකම් වලින් ඉතාමත් අඩු කාලයක්. ඉතින් මේව කොහොම කරාද කියලා මට නම් හිතා ගන්නවත් බැහැ. මේ බලන්නකො වහින වැස්ස. මේ පේන්නේ ඇතින් ඔයාලට තූපාරාමය. මේක දෙවන පෑතිස් රජතුමා විසින් හදවන ලද්දක්. ඒ වගේම බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුව තමයි තූපාරාමයේ තැන්පත් කරලා තියෙන්නේ. මේ තියෙන ඉතිරි වේ කියන නටබුන් කොටස් ටිකක්. අපි ඉතින් ඒ ටිකත් බැලුවා. ගල් කණු ඊට පස්සේ කැටයම් නිර්මාණ වලින් ගල් කැටයම් සෑහෙන ප්‍රමාණයක් මේකේ අන්තර්ගතයි. ඉතින් මේ හැම ස්ථානකෙදිම අපි ආලෝක පූජාන් වලට සහභාගී වුණා. ඇත්තටම මේව නඩත්තු වියදම් කරන්න ගොඩක් අමාරුයි. අපි ඒවට සහයෝගය දක්වන්න ඕන. ඒක නිසා මේ හැම තැනකදීම අපි ආධාර ලබා දුන්නා. මම නම් ආසම මේ පරිසරයට තමයි. ඇත්තටම මේ පරිසරය දකිනකොට හරිම සතුටක් තමයි ඇති වෙන්නේ. ඉතින් මේ ඊළඟ දවසේ උදේසන අපි මේ දැන් ඔක්කොම වැඳ පුදාගෙන අවසන් වෙලා ඊට පස්සෙන්ද උදේ දැන් මේ චෙක් අවුට් වෙන්න තමයි හදාන්නේ මෙතනින්. ඉතින් උදේ ලෑස්ති වෙලා මාය හස්බන්ඩ්ුයි බබාලා ටිකයි දැන් මේ අපේ බඩුත් අරගෙන මෙතනින් චෙක් අවුට් වෙන්න තමයි හදන්නේ. ඉතින් මේ vlog එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් දිගටම මගේ vlogs එක එකතු වෙන්න කියලා මම ආදරයෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලට බුදු සරණයි.